යක්ෂණියක් තමයි එළදෙනෙකුගේ වෙස් අරගෙන ඉන්නේ තරුණ එළදෙනෙකුගේ වෙස් අරන් ඇවිල්ලා ඇනලා මරලා දානවා. එතකොට භික්ෂූන් වහන්සේලා මේ කාරණාව දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි සුප්පබුද්ධ මග මැරිලා. සුප්පබුද්ධ කොහේ ඉපදුනාද? භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා සුප්පබුද්ධ තව්තිසාවේ උප්පත්තිය ලැබුවා කියලා. එතකොට ඇයි සුප්පබුද්ධ මෙහෙම මග මැරුණේ? මොකක් හරි කරුමයක් තිබුණාද? ඒ කාරණාවත් භාග්‍යවතුන් වහන්සේ වෙනම විස්තර කරලා දුන්නා. මේගොල්ලෝ පෙර භවයක කාන්තාවක් මරණයට පත් කළා. තව කුමාරවරු 4 දෙනෙක්. බොහෝම ධනවත් ඒගොල්ලෝ. අනික් අය දන් දෙනකොට මේ ධනවත් කුමාරවරු මොනවද කරන්න කියලා කල්පනා කළා. එක එක්කෙනා එක එක යෝජනා කළා. අන්තිමට කෙනෙක් යෝජනාවක් කළා අපි නිදහස් තැනකට ගිහිල්ලා හොඳට රාරක්කු බීලා විනෝද වෙමු කියලා. ඒක හැමෝම අනුමත කළා. ගමේම අය ප්‍රදේශම අය දන් දෙනවා. නමුත් මේ ධනයෙන් සියලු දෙනාට වඩා ඉහළම ඉන්න අය තමයි මේ යෝජනාව මේ සාකච්ඡාව කරන්නේ. අර රාරක්කු බීලා සතුටු වෙමු කියප එකට හැමෝම කැමති වුණා. ඒකට තවත් ටිකක් කෙනෙක් එකතු කළා අපි තනියම යනවට වඩා කාන්තාවකුත් එක්ක යමු කියලා. 4 දෙනාම මුදල් ගෙවන පොරොන්දුවට වෛශ්‍යාවක් තමයි මිලට ගත්තේ. ඇයට ආභරණත් අරගෙන දුන්නා. ඇඳුම් පැළඳුනුත් අරන් දුන්නා. හවස මුදල් ගෙවන්නත් පොරොන්දු වුණා. නමුත් හවස මේ අයම කතා කළා මෑයට මුදල් ගෙවන්නේ මොකටද? අපි අරගෙන දීපු ආභරණත් අරගෙන අපි අරගෙන දීපු ඇඳුනුත් අරගෙන මෑය මරලා දාලා යන්න. මොකද ඇය අපි ගාව ඉන්න බව දන්නේ අපි විතරයි. අර කාන්තාව අසරණයි. නමුත් ඉතින් ඇය කල්පනා කළා මට වෙන කරන්න දෙයක් නැහැ. මේ මිනිස්සුયો නෙමෙයි මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කවදාවත්. හැබැයි මම දන්නවා කරන්න ඕනේ වැඩි. මම යක්ෂණියක් වෙලා හැම භවයකම උඹලගෙන් පලි ගන්නවා කියලා හිතුවා. මේගොල්ලෝ ඇය මරලා දාලා ගියා. ආන්ගේ තැනැත්තිය තමයි දිගින් දිගටම මේගොල්ලන්ට මේ කරදර කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ වෙනකොට මේ සුප්පබුද්ධ ඔය එළදෙනගෙන් මැරුම් කාලා තියෙනවා 100 වතාවක්. එක එක ආත්මවල එක එක හැටියට. නමුත් ඒ අර තැනැත්තියම තමයි. එතකොට මේ සුප්පබුද්ධ විතරක් නෙමෙයි මෙයත් එක මේකට සම්බන්ධ වෙච්ච තව 4 දෙනෙක් ඉන්නවා. කවුද 4 දෙනා? අපේ ශාසනයේ මේ 4 දෙනා ගැනමත් කතා කරනවා. එක්කෙනෙක් පුක්කුසාති මහරජුරු. අපේ ශාසනයෙන් අනාගාමී වෙනවා. අනිත් එක්කෙනා මේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් සසරින් එතර වෙච්ච අති උතුම් වූ මහරහතන් වහන්සේ නමක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි දාරුචීරිය මහරහතන් වහන්සේ. පැවිදි වෙන්න බැරි වුණා. පාත්‍රාසිරු හොයාගෙන ඉන්න යන ගමන් මේල දෙන ඇන්න. අනිත් එක්කෙනා තමයි 55 අවුරුද්දක් චෝර ඝාතක තනතුර හොබවපු තම්බදාටික චෝරය. 4 වෙනිය තමයි සුප්පබුද්ධ කුට්ටි. මේ 4 දෙනා තමයි එදා අර කාන්තාව වෛශ්‍යාව මරලා දැම්මේ. එතකොට එහෙනම් මේ 4 දෙනාම අපේ ශාසනයෙම මැරෙනවා මේ විදිහටම. ඒ කීවෙනි වතාවද? 100 වෙනි වතාව. මැගෙන් මැරුම් කන 100 වෙනි වතාව. නමුත් වෛරය කියන එක කොයි තරම් බලවත්ද? අපේ භාග්‍යතුන් වහන්සේ ද්වේෂය වෛරය වගේ දේවල් අපේ ජීවිතවලින් එලවලාම දාන්න කියලා දේශනා කළේ හින්දා. එදා මේගොල්ලෝ ලොකු කර්මයක් කරපු බව ඇත්ත. සුප්පබුද්ධ කුට්ටි මේ වෙනකොට තව්තිසාවේ ඉපදිච්ච කෙනෙක්. දාරුචීරිය මහරහතන් වහන්සේ සංසාරයෙන් එතර වෙලාම යන්න ගියා. පුක්කුසාති මහරජුරු අනාගාමී නිසා බඹලොව ඉපදුනා. තම්බදාටික චෝරත් මහත් උතුම් වූ කල්යාණ මිත්‍රයෙක් ජීවිතයේ අවසන් කාලේ මුණ ගැහිච්ච නිසා 55 අවුරුද්දක් මිනි මරපු කර්මයේ පසෙක දාලා තව්තිසාවෙම ඉපදුනා. ශරීයත් මහරහතන් වහන්සේට දාන වේලක් පූජා කරලා අපමණ ප්‍රීතියෙන් පසු වෙන වෙලාවක තමයි එළදෙන ඇනලා මරන්නේ. ඒ නිසා තව්තිසාවෙම ඉපදෙනවා.
භික්ෂූන් වහන්සේලාටත් ප්‍රශ්නයක් ආවා. මේ මහා චෝර ඝාතකයා කොහොමද තව්තිසාවේ ගියේ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි අවසාන කාලේ ඔහුට හම්බුනේ එසේ මෙසේ සත්පුරුෂයෙක් නෙවෙයි කියලා. ආන්ගේ පිහිටෙම්ම දෙව්ලොව ගිහිල්ලා ඉපදුනා. ඉතින් එතකොට අර යක්ෂණිය සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් මරණයට පත් කළා. මහා කුසලයක්. සාමාන්‍ය කෙනෙක් මරුවා වගේ නෙමෙයිනේ. අනාගාමීන් වහන්සේ නමක් මරණයට පත් කළා. තවත් බලවත් වුණා. මහරහතන් වහන්සේ නමක් මරණයට පත් කළා. ආනන්තරීය කර්මයක් කරගත්තා. ඇය මේ වෙනකොටත් අවීචී දුක් විඳිනවා. ඒ කර්මය නිසා. භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී පිළිබඳව කරුණු සඳහන් කරනකොට භික්ෂූන් වහන්සේලාට දේශනා කළා හරස් කියතක් අරගෙන ඇවිල්ලා තමන්ගේ කඳ මැද්දෙන් දෙකට කපන කෙනාටත් මෛත්‍රී කරන්න කියලා. මොකද ඒ අකුසල චිත්තයේ ඇති වුණොත් ද්වේෂය වාගේ සිතුවිලි, වෛරය වාගේ සිතුවිලි ඒක තමන්ට අනර්ථයක් කරනවා. ඒකයි මේ ගාථාවේ සඳහන් කරන්නට යෙදුනේ පව්කම් කරමින් තමන්ගේ ආත්මය තමන්ට හතුරෙක් බවට පත් කරගන්නවා කියලා. එහෙමනම් ආන්ගේ විපාකය ඇය විඳවනවා. අපේ සමාජයේ දිහා බලහම අපිට කොයි තරම් ඒ වගේ දේවල් අහන්න දකින්න ලැබෙනවද? හදිසියේ ඇතිවෙච්ච කෝපය නිසා හිතන්න වතන්න වෙලාවක් නැති වෙච්ච නිසා කොයි තරම් බරපතල පාප කර්මයන් කරගෙන පස්සේ ඒගොල්ලෝ මුළු ජීවිතේම පසුතැවෙනවා. නමුත් එහෙම පසුතැවුණ කියලා ඒගොල්ලෝ කරපු පාප කර්මයෙන් කවදාවත් අයින් වෙන්න පුළුවන් කමක් නැහැ. මුලින් ධර්මයට අනුව මේ දේවල් ප්‍රගුණ කරලා තිබුණා නම් ඒ ජීවිතවලට ඒ වාගේ අපරාධ වෙන්නේ නැතුව යනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයෙන් රකින්නවා කියන කාරණාව කොතෙන්ටද උපමා කරන්න බැරි අපට. හැම තැනම රැකවරණයක් තිබුණා නම් ඒ මනා වූ ධර්මයේ හැසිරෙන පුද්ගලයා. එනම් මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එතකොට එළදෙන ඇනලා මැරුවේ එක කර්මයක් නිසා. එතකොට මෙයාට කුෂ්ඨ හැදුනේ ඇයි? මේ ලෙඩෙත් තවත් කර්මයක් වෙන්න දෙපයි. ඒකත් භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. ස්වාමීනි මේ තරම් උතුම් තැනකට එන්න සංසාරේ පින් තිබිලත් නමුත් මේ වගේ දරුණු රෝගයකට ගොදුරුුණේ ඇයි කියලා. භාග්‍යතුන් වහන්සේ ඒකටත් කරුණ දැක්වුවා. පෙර තගරසිකී කියන බුදුරජාණන් වහන්සේ නමක් දැකලා අප්‍රසාදයෙන් කාරලා කෙල ගැහුවා. ආන්ගේ පාපයට තමයි නිරේ දුක් විඳලා ආයි මනුෂ්‍ය ලෝකේ ඉපදිලත් මෙන්න මේ වාගේ ඒ කර්මයේ අවශේෂ භාගය ගෙවාගෙන යනවා. ඒ කුෂ්ඨ රෝගය හැදුනේ ඒ වාගේ අකුසලයක් නිසා. එතකොට දැන් මේ කාරණා දෙකකින් අපිට පෙන්නවා කර්මය කියන ධර්මතාවය කොයිතරම් ප්‍රබලද කියන කාරණාව. සත්වයා හොයාගෙන සසර පුරාම විපාක දීගෙන එනවා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම වඩා ඉහළින් ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තමයි මේ කර්මය කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේටත් විපාක දුන්නා. රහතන් වහන්සේලාටත් විපාක දුන්නා. පිළිවෙලින් අරහත්යෙන් පල්හැ මාර්ගඵලලාභීන්ටත් විපාක දුන්නා. එහෙමනම් ඔබ අපි වගේ අයට සංසාරේ කර්ම විපාක දෙනවා කියන කාරණාවේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ.